මායාවී කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා දත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ මන්දෝදරි කවුද කියලා සංකල්ප දැනගෙන වෙන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් යාළුවනේ මන්දෝදරි ගොඩාක් කාලයක් හින දැක්කා මන්දෝදරිගේ මල්ලිව මුණ ගැහෙන්න. ඒ වගේම ඒ අය එක්ක සතුටින් ඉන්න. ඉතින් ඇත්තටම ප්‍රමිත මේ කරපු දේ නිසා මන්දෝදරිට ඉක්මනින් මේ අවස්ථාව උදා වුණා. ඉතින් දුකයි නමුත් ප්‍රශ්නේ මේ විදිහට විසඳ ගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටකුත් මන්දෝදරිගේ හිතේ තියෙනවා. ඉතින් සංකල්පව දැක්කට පස්සේ මන්දෝදරි බය වෙනවා තාත්තා එක්ක මෙතරදී ප්‍රශ්නයක් ඇති කර ගනිමි කියලා. ඒ නිසා මන්දෝදරි ඉස්සර වෙනවා. මන්දෝදරි මල්ලිට කතා කරලා කියනවා මල්ලි ඔය දේ නවත්තන්න. මොකද ඔයා ඇත්ත දන්නේ නැහැ කියලා. ඉතින් සංකල්ප කියනවා මොකද්ද ඇත්ත? මට තමයි දැනගන්න ඕනේ මේකේ මොකක්ද තියෙන ඇත්ත කියලා. ඉතින් ඇත්තටම මේ වෙලාවේදී මන්දෝදරි කියනවා කෑ ගහන්නේ නැතුව ඉඳගන්න. මම මේ ප්‍රශ්නේ ගැන ඔක්කොම විස්තර කියන්නම් කියලා. ඉතින් මේ වෙලාවේදී සංකල්පට මන්දෝදරි කවුද කියලා කිව්වට පස්සේ ඇත්තටම පුදුම දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මන්දෝදරි කියන දේ සංකල්පට අදාහ ගන්න බැරි වෙනවා. මට අක්ක කෙනෙක් ඉන්නවා. මේ වෙනකන් ඇයි මට නොකිව්වේ? ඇයි මේ දේවල් මේ විදියට හංගගෙන හිටියේ? ඒකට හේතුවක් ඇතිනේ. ඇත්තටම මන්දෝදරි ඒ සම්බන්ධව සියලුම විස්තරේ සංකල්පට කියනවා. මොකද ඇත්තටම මන්දෝදරි කියන්නේ සංකල්පගෙම අම්මගේ දුවේ. සංකල්පගේ තාත්තා ඇත්තටම කිසිම වැරැද්දක් කරේ නැහැ. තාත්තා කරේ ඔයාගේ තාත්තා මට ඉගෙන ගන්න උදව් කළා. මේ වෙනකන් මාව රැක බලාගත්තේ ඔයාගේ තාත්තා. ඒ නිසා එයාට වචනයක්වත් කතා කරන්න එපා. බනින්නත් එපා. ඉතින් මේ දේවල් කිව්වට පස්සේ සංකල්පට ඇත්තටම කලන්තේ වගේ එකපාරට මේ දේවල් අදාහ ගන්න බැරි වෙනවා. මේ තරම් හොඳ තාත්තා කෙනෙකුටද මම මේ තරම් දොස් කිව්වේ කියලා. ඇත්තටම සංකල්ප එකපාරම ෂොක් වෙනවා. මොකද එයාගේ අම්මත් ඇත්තටම හරිම අහිංසකයි. බලාගෙන යනකොට තාත්තත් කිසිම වරදක් කරපු පුද්ගලයෙක් නෙමෙයි. වැරදිකාරයෙක් කරන්න උත්සාහ කළාට. ඉතින් ඇත්තටම සංකල්ප මේ වෙලාවේදී කිසිම දෙයක් කියන්නේ නැතුව මේ කිසිම දෙයක් හිතා ගන්න බැරුව ලත වෙනවා. ඒ වගේම මන්දෝදරි මල්ලි කියලා සංකල්පව බදා ගන්නවා. ඉතින් ඇත්තටම ඒ ආදරේ ඒ සෙනෙහස ඇත්තටම සංකල්පට දැනෙනවා. ඔයාලට සුබ දවසක්.